ආයාලුවනේ ඔන්න අපි උමන්තාවට ආවා. උමන්තාවට ඇවිත් තියෙන අය පහලින් කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම මේ නම් මම නම් පළවෙනිම පාරට තමයි උමන්තාවට ආවේ. ඇත්තටම කිව්වොත් උමන්තාව කියන්නේ එක දවසින් බලලා ඉවර කරගන්න පුළුවන් තැනක් නන් නෙවෙයි. ඇත්තටම මෙතන තියෙන්නේ ගොඩක් අයගේ දැනුම, නිර්මාණශීලී දැනුම තමයි මෙතනින් අපිට පෙනෙන්නේ. නිර්මාණශීලී හැකියාවන් විවිධ අයුරින් මෙතනදී නිර්මාණය වෙලා තියෙනවා. ඇත්තටම තාමත් නිර්මාණය වෙමින් පවතිනවා. ඇත්තටම කිව්වොත් මම නම් මීට කලින් අහලා නැති දේවල්, දැකලා නැති දේවල් මෙතනින් බලා ගන්න පුළුවන් වුණා. සමහර අය කියනවනේ මෙහෙට ගිහින් මොනවද බලන්න තියෙන්නේ, වගා කරලා තියෙනවා අරවයි මේවයි කියලා. ඇත්තටම කිව්වොත් වගා කරලා තියෙන දේවල් වලින් අපිට ගොඩක් දේවල් ගන්න තියෙනවා. එයාලගේ තියෙන ඒ තාක්ෂණික ක්‍රම ඇත්තටම ගොඩක් වටිනවා. මෙතෙන්ට ඇවිල්ලා නැති කෙනෙක් ඉන්නවා නම් මම ආදරයෙන් ඉල්ලනවා ඔයාලත් ගිහින් බලන්න කියලා. ඔයාලටත් මෙතෙන්ට ගියාම ගොඩක් පුදුම හිතේ. මේ බලන්නකෝ. එතෙන්ට හදලා තියෙන පාරවල් වල උනත් තියෙන ලස්සන හරියට වෙනම ලෝකයකට ගියා වගේ. මම මෙතන මේ බුද්ධ ප්‍රතිමාව කලින් දැකලා තිබුණත් මම හිතන් හිටියේ නිකම් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් කියලා විතරයි. ඇත්තටම කිව්වොත් එතෙන්ට ගියාට පස්සේ එතනින් ඒ බුද්ධ ප්‍රතිමා ඇතුළට යන්න පුළුවන්. එතනත් ඇතුළේ ගොඩක් දේවල් මේ විදිහට නිර්මාණය කරලා තියෙනවා. අපි ගියේ පොයේ දවසක. එදා නම් ගොඩාක් සෙනග හිටියා. මේ බලන්නකො බිත්තිවල උනත් අඹලා තියෙන ලස්සන. මේ එතනින් පහලට ආවට පස්සේ ඇත්තටම කියනවා නම් මම අද මෙතනින් මේ විවිධ වගා කටයුතු කරලා තියෙන දේවල් නම් මෙතන මම වීඩියෝ කරගත්තේ නැහැ. එහෙම වුණොත් වීඩියෝ එකක් ගොඩක් දිග් වෙනවනේ. මම ඒකින්ද මම ඒව නම් ගත්තේ නැහැ. මම නිකන් අවට සුන්දරත්වය තමයි ඔයාලට මෙතනින් පෙන්නන්නේ. මේ තියෙන්නේ මෙතන ගව ගාලක්. මෙතනින් කිරි නිෂ්පාදනය කරනවා. මෙතන විවිධ වර්ගයේ ගවයින් ඉන්නවා. විවිධ කෙනෙක් විවිධ රටවල් වලින් ඉන්න අය. ඇත්තටම මෙතනත් හරිම පුදුම මේ එතන කියන්නේ කලමනාකරන තත්ත්වයක් තමයි තියෙන්නේ. මේ අපි එතනින් තව එකක් පහ කරලා උඩට ආවට පස්සේ මේ වටේ පේන විදිහ අපි ගොඩක් උඩ තමයි ඉන්නේ. ඇත්තටම වටපිටාව බලමින් ආවට පස්සේ මෙච්චර දුරක් ආවද කියලා හිතා ගන්න බෑ. මේ තියෙන ලස්සනට හදපු මල් වැටක් ඇත්තටම පුදුම ලස්සනයි. මේ තියෙන්නේ මේ මංගාව පිහිටලා තියෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ. තියෙන්නේ ඔයාලට කියන්න ඔයාලට කිව්වට වැඩක් නැහැ. ඇත්තටම ඔයාලා ගිහින්ම බලන්න ඕනේ. මම හිතනවා ඔයාලා ගොඩක් දෙනෙක් මෙතනට ඇවිල්ලා ඇති කියලා. එහෙනම් ආපු අය ඉන්නවා නම් දන්නවා ඒක දවසින් බලලා ඉවර කරගන්න නම් බෑ කියලා. මෙතන මේ උඩ තියෙන්නේ ওই නිල් පාටින් තිබ්බ දේවාලයක්. කෝවිලක් කියන්නේ අන්න එකක්. මේ තියෙන එතන එහා පැත්තේ චෛත්‍යයක්. බලන්නකෝ. එතනත් හරිම ලස්සනයි. එතනින් එහා පැත්තේ තියෙනවා බුද්ධ ප්‍රතිමා ගොඩක් මෙන්න මේ විදිහට හදලා. එතන ඒ ගස් හදලා තියෙනවා. ඒ ගස් වල දළු වල පාටින්ම තමයි තියෙන්නේ මේ බුද්ධ ප්‍රතිමා. එතන පුදුම විදිහට වර්ණ ගලපලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. පරිසරයට ගැලපෙන විදිහට වර්ණ ගලපලා මෙතන මේ නිර්මාණය කරලා තියෙනවා. අපි ඉතින් ඊට පස්සේ ගෙදර එන්න ආවා. මොකද අපි එතනට යනකොට ටිකක් දවල් වෙලා. ඉතින් මේ අපිට එක දවසින් කොහොමද බලලා ඉවර කරගන්න බැරි වුණා. අපි මේ ටික විතරයි බැලුවේ. ආයෙත් දවසක ඉතින් යන්න ඕනේ. මේ තියෙන පල්ලෙහා තිබුණු බුද්ධ ප්‍රතිමා වහන්සේ අර සත්පුරුණු බුද්ධ ප්‍රතිමා වහන්සේ. මෙතන මේ උඩට පේන විදිය. ඊට පස්සේ අපි ඉතින් යෝධ පඩිපෙළ ගොඩක් පාස් කරලා තමයි බැහැගෙන ගියේ. අපි ආවේ පාර පැත්තෙන්. ඒක දැන් බැස්සේ ඒක පඩිපෙළෙන්. බලන්න කවුද ඉන්නේ කියලා. මෙන්න මෙයාත් ඇවිල්ලා උමන්දාව බලන්න.
තියෙනවා. ඒ වගේම ජීවිතේට ගන්න ඕන දේවලුත් ගොඩාක් තියෙනවා. මේ තියෙන යෝධ පඩිපෙල් කියන්නේ මොකද කියලා ඔයාලට එතනට කියපු වෙලාවක හිතේ. මේ තියෙන බුද්ධ ප්‍රතිමා ගොඩාක් බලන්නකොට බලනකොට ඔයාලට මොනවද දැනෙන්නේ? එතනට ගිහිල්ලාම බලන්න ඕනේ. කොච්චර කීවත් එහෙම වැඩක් නැහැ. ගිහින්ම බලනකොට තමයි එතන හරියටම මොකක්ද කියලා තේරෙන්නේ. එතන ඇත්තටම වගා කටයුතු ගොඩක් කරලා තියෙනවා. ඒ වගා කටයුතු වලින් විවිධ නිෂ්පාදන කරලා තියෙනවා. ඒ වගේම අපිට ඕන නම් මිලදී ගන්නත් පුළුවන්. ගොඩක් ආහාර වර්ග තියෙනවා. ඉතින් බලන්න ඔයාලට මොකක්ද මෙතන මේ ටික බලනකොට හිතෙන්නේ කියලා. මට නම් නිකන් රජමාලිගාවක් වගේ. ඊට පස්සේ අපි ඉතින් මෙන්න මේ විදිහට ගෙදර එන්න පිටත් වුණා. අදට ඉතින් මගේ vlog එක ඉවරයි. තවත් vlog එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න. අදට ඔබෙන් සමුගන්නවා. එහෙනම් හැමෝටම බුදු සරණයි. ඔයාලා බලන්න සතුටින් ඉන්න. අලුත් කෙනෙක් ඉන්නවනම් මගේ channel එකට subscribe කරලා පොඩි සහයෝගයක් දෙන්න කියලා. එහෙනම් අදට ඉන්න. අපිටම බුදු සරණයි. සතුටින් ඉන්න.